ඉස්සර එංගලන්තේ ඉඳන් කොළඹට බස් එකේ ගිහින් එන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ඊජිප්තු මමී ගැන අහලා තිබුණට ඒවා මමීකරණය කරන හැටි මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද? හරි මේ විස්තර ඇතුළුව අදත් රසවත් කතා භාගකට පිළිගන්නවා හරි බුක් පිට. අද අපි කොළඹ ඉඳන් ඉන්දියාවට ප්ලේන් එකක ගියට 1958 දී එංගලන්තේ ඉඳන් කොළඹටම බස් එකක ගිහින් එන්න පුළුවන්කම තිබිලා තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව් 1958 දී ඇත්තටම මෙහෙම බස් එකක් තිබිලා තියෙනවා. මේ බස් එක එංගලන්තේ ඩෝවර් වරායෙන් ගමන් ආරම්භ කරලා නයිට් ෆෙරි සර්විස් ඔස්සේ ප්‍රංශයේ ඩන්කර්ට් වරායට මේ බස් එක ළඟා වෙලා තියෙනවා. ඊපස්සේ මේ බස් එක පැරිසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඉන්දියාවේ රාමේශ්වරම් තොටුපළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණලා තියෙනවා. ඉන්පසු මේ බස් රථය ඉන්දියාවේ රාමේශ්වරම් තොටුපළෙන් නැවකට පටවා කොළඹ වරායට රැගෙන විත් තියෙනවා. හරි හරි. අපි දැන් එංගලන්තේ ඉඳන් කොළඹට ආවනේ. අපි දැන් යන්නේ ඊජිප්තුව පැත්තට පොඩි රවුමක් දාලා එන්න. ඊජිප්තුව කිව්වම මතක් වෙන්නේ මොකද්ද? පිරමීඩ, මමි. ඔව් ඔය දෙකම තමයි. ඔයාලා මමී ගැන අහලා තිබුණාට ඔයාලා දැනගෙන හිටියද කොහොමද මමීකරණය කරන්නේ කියලා? හරි. අපි දැන් ඒ ගැන තියෙන මේ විස්තරය පොඩ්ඩක් බලලා ඉමුකෝ. මුලින්ම මමීකරණය කරන්න ඕනේ සිරුර අරගෙන නාසය අසලින් කොක්කක් ඇතුළු කරලා මොලේ කොටසක් පිටතට අරන් තියෙනවා. ඊට පස්සේ බඩ අසල සිරුරේ වම් පැත්තේ කැපුමක් දාලා සියලු අභ්‍යන්තර අවයව ඉවත් කරලා තියෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර අවයව ඔක්කොම හොඳින් වියලාගෙන පෙනහළු, බඩවැල්, ආමාශය සහ අක්මාව වගේ කොටස් කැනෝපින් කියන විශේෂ භාජනය ඇතුළට දාලා තියෙනවා. ඊටත් පස්සේ ශරීරය ඇතුළට ආයෙ එළියට අරන් වියලාගෙන තිබුණු හදවත අරගෙන ඒක නැවත ශරීරය තුලම ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. පස්සේ වයින් සහ කුළුබඩු සමග සිරුරේ ඇතුළ සම්පූර්ණයෙන් හොඳින් සෝදලා තියෙනවා. ඉන්පසුව දින 70ක් පමණ ශරීරයේ ලුණු වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා. ඒ අතරතුර දින 40ක් ගියාට පස්සේ ශරීරයට වඩාත් හොඳ මිනිස් හැඩයක් ලබා දීම සඳහා ලිනන් හෝ වැලි ශරීරය තුරට පුරවලා තියෙනවා. ඉන්පසු දින 70ම ගෙවිලා ගියාට පස්සේ ශරීරයේ හිසේ සිට පාදයේ දක්වාම වෙලුම් පටි වලින් ඔතාගෙන තියෙනවා. අන්තිමට මෙහෙම හොඳින් ඔතාගත් මමිය සාකෝගස් කියන විශේෂ මිනි පෙට්ටියක් නැති පෙට්ටියක් තුල ගබඩා කරගෙන තියෙනවා. ඔන්නෝම තමයි මමියක් හැදෙන්නේ. ඊට වඩා නම් වැඩි අමාරුයි නේද? අතර වීඩියෝ එක ඉවරයි. වැඩිය හොරන් දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න. හරි බුක්ව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න අමතක කරන්න එපා.